දරුවන්ට ශාරීරික දඬුවම් ඔයා දෙනවා නම් ඒ දෙන වෙලාවට ඔයාගේ අත ඉස්සෙන වෙලාවට චුට්ටක් බලන්න ඔයාගේ අතේ සයිස් එකයි එයාගේ අතේ සයිස් එකයි. ඔයා මේ ගහන්නේ පා ගන්න හදන්නේ නිවැරදි කරන්න හදන්නේ කොච්චර චූටි මිනිස්සෙද කියලා. අංග සම්පූර්ණ නැති අපි දරුවන්ව අංග සම්පූර්ණ කරන්නේ ගුටියකින් නම් ඒක කොච්චර සාර්ථකයිද? සරලව ඔයාට හැමදේම ඇප්ලයි කරලා බලන්න. ඔයා කැමතිද ඔයාගේ වරදක් කවුරු හරි ගහලා හදනවට? නැහනේ. ඒ වගේම තමයි දරුවෝ කැමතිත් නැහැ. සමහර වෙලාවට දෙමව්පියෝ විදියට අපිට කාර්යබහුල වෙනකොට කරදර කරනකොට තරහ යනවා තමයි. නමුත් ඒ තරහ කියන එක ඔවුන්ගේ ප්‍රශ්නයක් නොව අපේ ප්‍රශ්නයක්. ඉතින් ඒකින්ද අපි වෙනස් වෙන්න ඕන. ඔය කොච්චර කිව්වත් වෙනස් වෙන එක ලේසි දෙයක් නෙවෙයි. මොකද චූටි කාලේ ඉඳන් අපි අහලා තියෙන්නේ අර හැඳි නොගා හදන කිරිහොද්දයි ගහන්නේ නැති දරුවයි එක වගේ කියලානේ. මේක බොරු කතාවක් කියලා මං ඉස්සෙල්ලම ඇහුවේ. මට මතකයි ප්‍රොෆෙසර් සරත් විජේසූරිය කියනවා එක වෙලාවකදී මේක අපි වැරදි විදිහට අරන් තියෙන්නේ. මේ හැඳි ගන්න කියන එකේ තේරුම තමයි ආදරය දෙන්න. හැමතිස්සෙම ආදරෙන් කතා කරන්න කියන එක. ඉතින් එතුමගේ තියෙනවා දරුවන්ට දඩුවම් කරන්නේ කෙසේද කියන පොත මම මේ එතුමගේ පොත් පවා එක කියවලා තියෙනවා. ඉතින් ඔබට උනත් පුළුවන් දරුවෙක්ට දඩුවම් කරන්න අවශ්‍ය නම් දඩුවම් කරන්න ඕන කොහොමද කියන එක ගැන ඉගෙන ගන්න. ඉතින් ඒකට වේවලවත් අතවත් කුටියවත් නම් සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ඒ වගේම තමයි අපි දරුවෙක් වරදක් කරනවා කියමු. දරුවෙක් කෑ ගහලා අඬනවා කියමු. අපිට ඒක හරි අපහසුයි. අපි කියන්නේ කෑ ගහන්න එපා, අඬන්න එපා, කට වහගන්න කියලා. සියලුම දෙමාපියන් කරන වරදක් මෙතෙන්දී. ඉතින් ඇත්තටම දැන් ඉස්සර කාලේ වගේ නෙමෙයි දැන් වෙනස්. දැන් කියන්නේ දරුවන්ට අඬන්න දෙන්න. අපේ රටේ අපි කොහේ හරි තැනකට ගිහිල්ලා දරුවෙක් කරනකොට අපිට ලැජ්ජයි. ඇත්තටම මොකද සමාජෙ මිනිස්සු බලන විදියට අම්මාර ළමයව හදලා තියෙන විදිය කියලා කියනවනේ. හැබැයි වෙන රටක නම් ළමයෙක් දෙයක් කිල්ලලා අඬනවා නම් ඒ ළමයට බිම වැටිලා හරි බිම පෙරලිලා හරි අඬන්න දීලා අම්මා තාත්තා ප්‍රතිචාර ගහන්න බනින එක වගේ ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඇයට සම්පූර්ණයෙන්ම අඬන්න ඉඩ දෙනවා. දැන් සාමාන්‍යයෙන් මමත් කරන දෙයක් තමයි ඉල්ලන හැමදේම දෙන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවට අඬනවා නම් මම කියන හරි පැටලෝ අඬන්න. හැබැයි අපිට මේ වෙලේ ඒක කරන්න විදියක් නැහැ. හැබැයි මම ගහන්න බනින්න කොයි වෙලාවකවත් යන්නේ නැහැ. එයාට අඬන්න ඉඩ දෙනවා. ඒ අඬන වෙලාවටත් අපි ෆෝන් එක හරි මොකක් හරි දීලා එයාගේ ආපු හැඟීම යටපත් කරවතින් එයාට පුරුදු නැති වෙනවා හැඟීම් පාලනය කරගන්න සහ හැඟීම් වලට ප්‍රතිචාර දක්වන්න වේදනාව දරා ගැනීම. එහෙම දරුවෝ තමයි ලොකු වෙලා සියදිවි හාන කරගන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරුව. මොකද ප්‍රශ්න නැති ලෝකවත් ප්‍රශ්න නැති තැන්වත් නැහැ. මිනිස්සු හැමෝම එක වගේ නෑ. අපිට හැම දෙයකටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ සිද්ධ වීමේදී ශක්තිමත් දරුවෙක් හදන්න ආදරය, කරුණාව, දයාව දෙමව්පියන්ගේ දරුවෝ බලා ගන්න අයගේ ගොඩාක් වැදගත්. ඉතින් අද සමාජයේ ගොඩක් ගිලිහුණු මාතෘකාවක් මේක. අවුරුදු 10කට අඩු දරුවෙක්ට මනසට පීඩනයක් දෙනවා කියන්නේ ඕනම ආකාරයකින්. අධිකව උගන්වන්න හෝ වෙන්න පුළුවන්, අධිකව වරදකට බඳින්න වෙන්න පුළුවන්, අධිකව විවේචනයක් වෙන්න පුළුවන් මොනවාම හරි සිද්ධ වෙන්නේ දරුවගේ මොළයේ සිදුවන හානියක්. ඉතින් ඒ දේ අපි වළක්ව ගන්න ඕනි. ඉතින් දරුවෝ ගැන වැඩිදුර අධ්‍යයනය කරනකොට මට තේරෙන දේ තමයි මෙන්න මේ දේවල් අපි හැමෝම අතින් අඩු වැඩි වශයෙන් වෙන වැරදි. ඉතින් අපි වෙනස් වෙමු. වෙනස් වෙලා අනාගතයේ වෙනුවෙන් අපි වෙනස් දරු පරපුරක් හදමු. ඉතින් ඒ වෙනුවෙන් තමයි මමත් ඉගෙන ගන්න දැන් සම්පූර්ණයෙන්ම. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා දරුවෙක්ට ගහන්න කලින් දෙපාරක් හිතන්න. ඒ චූටි අත දිහා බලන්න, ඒ චූටි ඇඟ දිහා බලන්න. ඔබට යටත් කර ගැනීමට ඔබේ දරුවම පමණයිද තියෙන්නේ. ඒක කරන්න එපා කවදාවත්. ඔබ ඔබේ දරුවාව ඔබේ කරගන්න තාක් ඔබ දඩුවම් කරනවා. ඔබ පිටගෙදරක දරුවෙක්ට ගහන්න යන්නේ නැහැ. පිට කෙනෙක්ට දඩුවම් කරන්න යන්නේ නැහැ නේද? ඒ වගේම ඔබේ දරුවා මගේ කියන ආකල්පෙන් ඉවත් වෙලා ඇයට හෝ ඔහුට ආදරෙන් සලකන්න, ආදරෙන් කතා කරන්න, කනට මුමුණන්න ආදරේ දරුවා අනිවාර්යයෙන් වෙනස් වෙනවා කිසිම වෙනසක් නැතුව. ඔබ බලාපොරොත්තු වෙන දරුවා පිළිබඳව ඔබ නිතරම ඔබ දරුවත් එක්ක කතා කරන්න. ඒ දරුවා ඔබට ඔහු තුලින් දරුවා තුලින් දකින්න පුළුවන් වෙයි.